ඔබ දිනපතා විටමින් C ටැබ්ලට් එකක් ගන්නවාද? එහෙමනම් ඔබේ සමී වර්ණයට, රැලිවලට, කුරුලෑ ලපවලට සහ වයසට යාමේ ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද? සමහර අය කියනවා විටමින් C ගත්තොත් සම සුදු වෙනවා කියලා. තවත් අය කියනවා විටමින් C ගත්තත් කිසිම වෙනසක් නැහැ කියලා. ඇත්තම කතාව මොකද්ද? අද වීඩියෝවේදී අපි විද්‍යාත්මකව බලමු දිනපතා විටමින් C ටැබ්ලට් එකක් ගත්තොත් ඔයාගේ සම තුළ සිදුවන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද බොහෝ දෙනා නොදන්න විටමින් C ගැන වැදගත් කරුණු කිහිපයක් අද ඔයාට දැනගන්න ලැබෙනවා. අපි මුලින්ම බලමු විටමින් C කියන්නේ මොකක්ද කියලා. විටමින් C එහෙම නැත්නම් ඇස්කෝබික් ඇසිඩ් කියන්නේ ජලයේ තියෙන විටමින් එකක්. අපේ ශරීරයට ඉතාමත් වැදගත් පෝෂකයක්. අපේ ශරීරය තුළ විටමින් C නිපදවන්න බෑ. ඒ නිසා ආහාර මගින් සප්ලිමන්ට් මගින් අපේ ශරීරයට විටමින් C ලබා ගන්න වෙනවා. විටමින් C දොඩම් වල තියෙනවා, ඒ වගේම ලෙමන් වල තියෙනවා, pear වල තියෙනවා, අන්නාසි වල තියෙනවා, ස්ට්‍රෝබෙරි වල තියෙනවා. ඒ වගේම ගස්ලපු වගේ පළතුරු වල විටමින් C බහුලව දකින්න හැකියාව තියෙනවා. ඇත්තටම අපේ සමට විටමින් C අවශ්‍ය වන්නේ ඇයි? අපේ සම කියන්නේ ශරීරයේ තියෙන විශාලම අවයවය. ඉතින් සම නිරෝගීව තියාගන්න කොලජන් කියන ප්‍රෝටීනේ ඉතා වැදගත් වෙනවා. ඉතින් විටමින් C නැතුව කොලජන් නිෂ්පාදනය නිවැරදිව සිදු වෙන්නේ නැහැ. ඒ නිසා විටමින් C සමේ සෞඛ්‍යයට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් බලමු විටමින් C වල කාර්යයන් මොනවද කියලා. කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. කොලජන් කියන්නේ සමේ තද බව ඒ වගේම ප්‍රත්‍යක්ෂතාවයේ රඳා පවත්වා ගන්න ප්‍රෝටීන් එකක්. වයසට යාම වැඩි වෙද්දී මෙන්න මේ කොලජන් අඩුවීම තමයි සිදුවෙන්නේ. අන්න ඒ හින්දා සම රැලි ඇතිවීම වෙනවා, ඒ වගේම සම ලිහිල් වෙනවා. සම වයසට ගිහිල්ලා වගේ පෙනුමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට විටමින් C ප්‍රමාණවත් නම් ඔයාගේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය සඳහා සහාය ලැබෙනවා. ඒ නිසා සමේ තරුණ පෙනුමක් පවත්වා ගන්න මෙන්න මේ විටමින් C බොහොමත් වැදගත් වෙනවා. සමේ දීප්තිය වැඩි විය හැකි. බොහෝ දෙනෙක් විටමින් C ගන්නේ ග්ලෝ එකක් ලබා ගන්න. ඉතින් විටමින් C කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඒ මගින් සමේ සෛල වලට හානි කරන ෆ්‍රී රැඩිකල් ඉවත් කිරීම තමයි සිදු කරන්නේ. මෙන්න මේ නිසා සමේ දීප්තිය වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සමේ වෙහෙසකාරී පෙනුමක් තියෙනවා නම් විටමින් C ටැබ්ලට් එකක් ගැනීම තුළින් ඒක අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කුරුලෑ ලප අඩුවීමටත් මෙන්න මේ විටමින් C උපකාරී වෙනවා. කුරුලෑ සුව වුණාට පස්සේ ගොඩක් දුරට ඉතුරු වෙන කළු ලප බොහෝ දිනකට ගැටලුවක්. ඉතින් විටමින් C මගින් මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමට උදව් කරන නිසා ඔයාගේ සමේ තියෙන අඳුරු පැල්ලම් අඩු කිරීමට මෙන්න මේ විටමින් C උපකාරී වෙනවා. අපි දැන් බලමු විටමින් C ගැන ගොඩක් දෙනෙක්ට තියෙන ජනප්‍රිය ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ තමයි විටමින් C මගින් සම සුදු කරනවද? විටමින් C සමේ ස්වභාවික වර්ණය කිසිසේත්ම වෙනස් කිරීමකට ලක් කරන්නේ නැහැ. නමුත් විටමින් C මගින් හිරුවැලි නැතිවන අඳුරු වීම, ඒ වගේම පිග්මන්ටේෂන්, ඒ වගේම මොන හරි සමේ මාක්ස් තියෙනවනම් මෙන්න මේවා අඩු කරලා ඔයාගේ සම පැහැදිලි, ඒ වගේම ඒකාකාරී වර්ණයක් ඇති කරන්න මෙන්න මේ විටමින් C වලට හැකියාව තියෙනවා. ඒ වගේම විටමින් C වලින් කරන තවත් කාර්යයක් තමයි හිරුවැලියෙන් වන හානි වලට එරෙහිව කටයුතු කිරීමට විටමින් C උපකාරී වෙනවා. හිරුවැලේ තියෙන පාරජම්බුල කිරණ නිසා ඔයාගේ සමේ සෛල වලට හානි වී වෙන්න පුළුවන්. ඉතින් විටමින් C ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරන හින්දා මෙන්න මේ හානි වීම වලට එරෙහිව යම් ආරක්ෂාවක් ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත් සන්ස්ක්‍රීන් එකක් විදිහට භාවිතා කරන්න මේ විටමින් C වලට හැකියාව නැහැ. ඉතින් අපි බලමු සමේ රැලි ඇතිවීම අඩු කරන්නට විටමින් C වලට හැකියාව තියෙනවද කියලා. විටමින් C මගින් කොලජන් නිෂ්පාදනයට සහාය දෙනවා කියලා අපි මුලින් කතා කරා. ඉතින් දීර්ඝකාලීනව සමේ රැලි, ඒ වගේම මොන හරි ලයින්ස් වගේ පෙනුමක් තියෙනවා නම් මෙන්න මේක අඩු කරන්නට විටමින් C වලට හැකියාව තියෙනවා. ඉතින් විටමින් C වලින් කරන තවත් එක් කාර්යයක් තමයි තුවාල සුව වීමට උදව් කරනවා. තුවාලයක් ඇති වුණොත් නව සමක් ගොඩ නගන්න කොලජන් අවශ්‍ය වෙනවා. ඉතින් විටමින් C ප්‍රමාණවත් තරම් ශරීරයට ගන්නවා නම් ඔයාගේ තුවාල සුව වීම, ඒ වගේම සම නැවත ගොඩ නැගීම මෙන්න මේ වගේ කාර්යයන් ඉක්මන් කරගන්න, ඒ වගේම වේගවත් කරගන්නට විටමින් C උපකාරී වෙනවා. අපි දැන් බලමු විටමින් C හිඟයක් තිබ්බොත් ඔයාගේ සමට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන බලන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් කරලා යන්න. ඉතින් මේ වගේ සෞඛ්‍ය පිළිබඳව ගැලපෙන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එක all විදිහට දාගන්න. අපේ කලින් වීඩියෝ තියෙනවා. ඔයාගේ හිසකේ සම්බන්ධ වීඩියෝ, වගේම සම පිළිබඳ වීඩියෝ කරපු දේවල් තියෙනවා. ඉතින් මේවත් බලන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු විටමින් C හිඟයක් තිබ්බොත් ඔයාගේ සමට මොකද වෙන්නේ කියලා. විටමින් C හිඟයක් ඇති වුණොත් ඔයාගේ සම වියලි වෙන්න පුළුවන්. ඒ වගේම
සම රළු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සමේ පහසුවෙන් ලේ ගැලීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තුවාල සුවවීම ප්‍රමාද වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටලු ඔයාගේ සම තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙන විටමින් C ප්‍රමාණය දරුණු විදිහට අඩු වුණොත් ස්කර්වි කියන රෝගය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ස්කර්වි පිළිබඳව දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි වීඩියෝ එකකින් ඒ පිළිබඳව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් අපි බලමු විටමින් C ටැබ්ලට් දිනපතා ගත්තොත් ඔයාගේ සමේ වෙනසක් දකින්න කොපමණ කාලයක් ගත වෙනවද කියලා. ඇත්තටම මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සති 4 ඉඳන් සති 8 දක්වා කාලයක් තුල වෙනසක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මාස 2ක් මාස 3ක් අතර කාලයක් තුල මෙන්න මේ විටමින් C වලින් ඔයාගේ සම තුල වෙනසක් දකින්න හැකියාව තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් විටමින් C වැඩිපුර ගත්තොත් මෙන්න මේ ප්‍රතිඵල ඉක්මන් කරගන්න පුළුවන්. ඒ වගේම වේගවත් කරගන්න පුළුවන් කියලා. ඇත්තටම ගොඩක් දෙනෙක් හිතන වැරදි මතයක් තමයි මේක. ඉතින් ඔයා වැඩිපුර ශරීරයට විටමින් C ගත්තා කියලා ඔයාගේ ශරීරය මගින් ඒ හැම විටමින් එකක්ම උරා ගැනීම සිදු වෙන්නේ නැහැ. ඔයාගේ ශරීරයට අවශ්‍ය විටමින් C ප්‍රමාණය අරගෙන ඉතුරු විටමින් C ප්‍රමාණය ඔයාගේ ශරීරයෙන් බැහැර වෙනවා. මුත්‍රා හරහා තමයි මෙන්න මේ බැහැරවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වැඩි මාත්‍රාවක් ඔයා විටමින් C ගත්තොත් ඔයාගේ උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්, ඩයරියා ඇති වෙන්න පුළුවන්, ඒ වගේම ඔක්කාරටම සිදු වෙන්න පුළුවන්. මේක දීර්ඝකාලීනව කරොත් ඔයාගේ වකුගඩු වල ගල් ඇතිවීමේ අවදානම වැඩි වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු විටමින් C ටැබ්ලට් එකක් විදියටද නැත්නම් පෙත්තක් විදියට ගන්න එකද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් ආහාර මගින් ගන්න එකද වැදගත් වෙන්නේ. ඔයා හැකිනම් ඔයාට හැකියාව තියෙනවා නම් විටමින් C ආහාර මගින් ලබා ගැනීම තමයි වඩාත් හොඳ වන්නේ. ඉතින් විටමින් C තියෙන ආහාර විදියට peer, ඒ වගේම දොඩම්, ගස්ලබු, එතකොට බෙල් පෙපර්, අන්නාසි මෙන්න මේ වගේ පළතුරු අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත සප්ලිමන්ට් එකක් විටමින් C සප්ලිමන්ට් එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු විටමින් C සීරම් එක, ඒ වගේම ටැබ්ලට් එක අතර තියෙන වෙනස මොකක්ද කියලා. ටැබ්ලට් එක ශරීරයේ ඇතුළතින් තමයි ක්‍රියා කරන්නේ. මුළු ශරීරයටම බලපෑම් ඇති කිරීම මෙන්න මේ විටමින් C ටැබ්ලට් එකට හැකියාව තියෙනවා. එතකොට සීරම් එක සම මතු පිට තමයි ඍජුව ක්‍රියාකාරී වෙන්නේ. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙන අඳුරු ලප ඉක්මනින් අඩු කිරීමේ හැකියාව මෙන්න මේ සීරම් එකට තියෙනවා. ඉතින් හොඳ ස්කින් කෙයාර් රූටින් එකකදී මෙන්න මේ දෙකම භාවිතා කරන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු විටමින් C භාවිතා කරන අයත් එක්ක ඒගොල්ලෝගේ ජීවිතයට එකතු කර ගන්න ඕන හොඳ පුරුදු මොනවාද කියලා. ඔයා විටමින් C ගන්න අතරතුර ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම හොඳ නිින්දක් ලබා ගන්න. ඒ වගේම සන්ස්ක්‍රීන් භාවිතා කරන්න. පළතුරු සහ එළවලු වැඩිපුර ආහාරයට එකතු කරගන්න. ඒ වගේම දුම් පානයෙන් වළකින්න. ඉතින් අපි බලමු අද මේ වීඩියෝ එකකින් අපි මොනවා ගැනද කතා කරේ කියලා. විටමින් C ටැබ්ලට් එකක් ගැනීමෙන් කොලජන් නිෂ්පාදනයට සහාය ලැබෙනවා. සමේ දීප්තිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ තියෙන අඳුරු ලප අඩු කරන්න උදව් වෙනවා. වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කරනවා. ඒ වගේම සමේ සෞඛ්‍ය පවත්වා ගන්න උපකාරී වෙනවා. නමුත් මෙන්න මේ විටමින් C කියන්නේ මායාකාරී බෙහෙතක් නෙමෙයි. හොඳ ආහාර රටාවක්, සන්ස්ක්‍රීන් භාවිතා කිරීම, ප්‍රමාණවත් නින්ද සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සමග එකතු වුණාම තමයි හොඳ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආහාර රටාව, සන්ස්ක්‍රීන් භාවිතය, ප්‍රමාණවත් නින්ද, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සමග එකතු වුණ විට තමයි මෙන්න මේ විටමින් C මගින් හොඳ ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඉතින් අපිව subscribe කරන්න, තවත් යාළුවෙක්ට බලන්න, share කරන්න කියන මතක් කිරීමත් සමග අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.